පුතණුවනේ ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ දුවන ඉරියව්වෙන් සිටින මානව රූපයක් ලේසියෙන්ම steps by steps අඳින හැටි ඔයාලට කියලා දෙන්නම්. හරි ඔන්න ඉතින් අපි මුලින්ම මම ඔයාලට එදා කියලා දුන්නා වගේ මානව රූපයේ ඔළුවක් ඇඳගත යුතුය. හරි ඔයාලට පේනවා ඇති මම එසේ ඇඳ ගන්නා ලද මුහුණ. හරි මේ ඔයාලට පේන්නේ මම එසේ ඇඳ ගන්නා ලද මුහුණයි. ඉතින් ඊට පස්සේ අපි එම මුහුණට කුඩා බෙල්ලක් එකතු කරගත යුතුය. ඊට පස්සේ අපි ඔහුගේ ශරීරයේ බඩවන තෙක් තිබෙන කොටස පැත්තෙන් බලන විට අපිට පෙනෙන ආකාරයට ඇඳගත යුත්තේ මෙසේය. හරි ඊට පස්සේ අපි එම ටික ඇඳ ඉවර වූ පසු ඔහුගේ අත් දෙක දැමිය යුත්තේ මෙසේය. අපි අත් දෙක දැමීමේදී වැලමිටේ නැම්ම සඳහා කුඩා වෘත්තයක් ඇඳ ගැනීම අපට ඉතා පහසුය. වෘත්තය ඇඳ ගැනීම මගින් අපට එම නැම්ම ඉතා පහසුවෙන් ඇඳ ගැනීමට හැක. ඉතින් මේ විදිහට අපේ අත ඇඳලා ඇඟිලි ටික සමචතුරස්‍රයක හැඩය සිටිනසේ මෙසේ ඇඳ ගනිමු. ඊට පස්සේ අනිත් අතද එසේ ඇඳගත යුතුය. හරි දැන් ඔයාලට පෙනෙනවා ඇති මම එසේ ඇඳ ගන්නා ලද බඩවන තෙක් මිනිස් ශරීරය. ඉන්පසු අපි ඔහුගේ පෙකණිය ඇඳගත යුතුය. හරි දැන් මම පෙකණිය ඇඳ අවසානය. ඊට පස්සේ අපි ඔහුගේ දිවීමේ ඉරියව්වේදී එක කකුලක් ඉහළද අනෙක් කකුල පොළවට සම්බන්ධ වෙනසේ තිබේ. එසේනම් අප පොළවට සම්බන්ධ වෙන පාදය අඳිමු. හරි මම පොළවට සම්බන්ධ වෙන පාදය ඇඳ අවසානයි. ඊට පස්සේ අපි ඉහළින් තිබෙන පාදය අඳිමු. හරි මේ තියන්නේ මම එසේ ඇඳ ගන්නා ලද දිවීමේ ඉරියව්වයි. ඉතින් ඔයාලට පෙනෙනවා ඇති මෙතනින් ඔළුවත් මෙතන බෙල්ලත් මේ ටික බඩ ශරීරයත් මෙතන මේ දෙපැත්ත අත් දෙකත් මෙතන පෙකණියත් මේ ටික ඉහළ තිබෙන පාදයක් මේක පහළ තිබෙන පාදයක් ලෙස මම වෙන් කර ඇති ආකාරය.
හරි මේ තියෙන්නේ මම එය ඉතා තදට පැන්සල් වලින් ඇඳගත් ආකාරය. ඉතින් අපි දැන් බලමු මෙහි මෙම රවුම් ටික මකා එය අලංකාරවත් වෙන ආකාරය. හරි දැන් මේ තියෙන්නේ මම එසේ ඇඳගන්නා ලද දිවීමේ ඉරියව්ව සහිත මානව රූපයයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක පිළිබඳ පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.